හයි ඔන්න ඉතින් ගොඩක් කාලෙකින් අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයත් එක්ක එකතු වෙන්න ආවා. ඉතින් මම අද පළවෙනි තෙමු ඕඩර් කරලා අද තමයි ආවේ. අපි බලමු ඉතින් මේකේ මොනවද තියෙන්නේ කියලා අන්බොක්ස් කරලා මම අයිටම්ස් 10ක් වගේ තමයි ඕඩර් කරේ. බලමු කොහොමද මම ඕඩර් කරපු ඒවා මොනවද ඇවිල්ලා තියෙන්නේ ඕඩර් කරපු විදිහටම ඒ කියන්නේ ෆෝන් එකේ පෙන්නපු විදිහේ ඒ විදිහම අපිට ඇවිල්ලා තියෙනවද නැත්නම් වෙනස් ඒවා ඇවිල්ලා තියෙනවද කොහොමද කියලා බලමු. එතන මම මේ කපා ගන්නවා. මේ විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. අයිටම් 10ක් තියෙනවා මේක ඇතුලේ. මම ඔක්කොම ඒගොල්ලෝ එක පැක් එකකට තමයි දාලා ඉවරලා තියෙන්නේ. මම ගොඩක්ම ඕඩර් කරේ බබාට. මුලින්ම මේක ඇවිල්ලා මේ බබාට දාන බිබ් එකක්. බබාට කෑම කවනකොට එහෙම. මේක ඇවිල්ලා මේ බබාට කෑම කවනකොට මෙහෙම බඳින එක. එතකොට බබායි කෑම මේවා එහෙම ඔක්කොම අර බිමට වැටෙන ඒවා එහෙම මේකට තමයි වැටෙන්නේ. එහෙම මේක කරන් තියෙන්නේ. මේක රබර්. මේක හොඳයි. මේක ඇත්තටම හොඳයි. මම ඔයාලට මේක කීයක් වුණාද කියලා ස්ක්‍රීන් වීඩියෝ එකක් මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා හරි මේ වීඩියෝ එකට ඇටච් කරන්න. මේක තමයි පළවෙනි අයිටම් එක. ඊට පස්සේ මේක තමයි මේක ඇවිල්ලා අර කෝපි හදනකොට දාලා නික ගන්නවා වගේ අර ඒකට කෝපි එක ටිකක් රහ වෙනවා. කිරි එකක් හදනකොට අපිට ඒ වගේ මේව කරත හැකි. අපිට මේක මෙහෙම සෙට් කරන්න පුළුවන්. ඊට පස්සේ මේක කෝපි එකට දාලා මෙහෙම කරලා ඔබලා මේව කරන්න තියෙන්නේ. මේකට බැටරි දාන්න ඕන. බැටරි දාලා මම වැඩ කරනවාද කියලා පෙන්නන්නම්. මේක ඇවිල්ලා ෂවර් කැප් එකක්. බබාට නාවනකොට එහෙම මේ අර මෙහෙම දාන්න පුළුවන්. ඒකට බබාගේ මේ ඇස් වලට නහයට වතුර වැක්කිරෙන්නේ නැහැ. ඒක මේක නම් හැබැයි මම හිතනවා හරියන්නේ නැහැ වගේ කියලා. මේක නම් ක්වොලිටි නැහැ. මේක මේ මොනවාද? මේක ඇවිල්ලා මොනවද මේකට කියන්නේ? රබර්. මේක රබර් එකක්. මම මේකත් හිතුවේ රබර් එකක් කියලා. මේක නිකන් අර ෆෝම් ෂීට් එකකින් වගේ තමයි හදලා තියෙන්නේ. මේක මෙහෙම දාන්න තියෙනවා. ඒ වුණාට මේක සෙට් වෙන්නේ නැහැ වගේ. කොහොමද දන්නේ වතුර මේකට උනන්නේ නැද්ද? වෝටර් ප්‍රූෆ්ද කොහොමද දන්නේ? මේක නම් හරියම නැහැ. අපරාධේ. ඊට පස්සේ ඕඩර් කරේ බබාට සපත්තු දෙකක්. වව්. මේ දෙක නම් ලස්සනයි. අනේ හරි ෂෝක් අනේ හරි කියුට්. මේක මෙව මහ එච්චර ලොකු ගාණක් උනේ නැහැ. රුපියල් 500 ගණන් 600 ගණන් ওই වගේ ගණන් තමයි උනේ. මම දාන්නම්. මේක නම් ෆොටෝ එකේ පෙන්නපු විදිහටම තියෙනවා. සයිස් එක නම් මම බබාගේ ෆුට් ලෙන්ත් එක බලලා තමයි ඕඩර් කරේ. මම හිතනවා සයිස් එක හරි ඇති කියලා දාලා බලන්න ඕන බබාට. මේ තියෙන්නේ ෆෝන් කවර් එකක්. මේකත් ෆොටෝ එකේ පෙන්නලා තිබ්බ විදිහටම එවලා තිනවා. ඒකත් ලස්සනයි. ඒකටත් ආසයි මම. ඒකත් ෂෝක්. මේක ඇවිල්ලා අර මේ වැක්ස් ස්ටික් එකක්. අපි මේකත් බලමු. මේක එක්ස්පයර් ඩේට් උත් දාලා තිනවා. ඔයාලට පේනවද? 2027 11 මාස 11 වෙනිකන් ඩේට් තියෙනවා. මේක මෙහෙම මේවා කරලා කරත් හැකි. මාර සුවඳයි ඒක. ඊපස්සේ අපි මෙහෙම කරලා මේ ගාලා අර කොණ්ඩේ පීරනකොට මෙහෙම කරලා මෙහෙම ගාලා තියෙන. ඒතකොට අර මේ කෑලි පයින් ඒවා එහෙම පනින්නේ නැහැ. අර හොඳට ඇලවිලා වගේ තියෙනවා. මේක ඉතින් මේ දවස්වල අර හැමෝම ඕඩර් කරන එක මේ අයිබ්‍රෝස් අපිට පීර ගන්න ඒවා මේක කරන්න. ඉතින් මම තෙමු ඇප් එක ගොඩාක් කලින් නම් ඕ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒක බල හිටියා. හරිද?
ඉතින් මේ ඊට පස්සේ මට හිතුණා කියන්නේ මම මීට කලින් AliExpress එකෙන් නම් ඕඩර් කරලා තියෙනවා. මේ හැබැයි මේ මගේ ගෙදරදී කියන්නේ පිළියන්දල එහි කහතුඩුවේ ඉඳින මට ඒ මේ අපිට ඒක පෝස්ට් ඔෆිස් එකෙන් ඩෙලිවර් කරන්නේ මේක බ්‍රෂ් එකකුත් තියෙනවා. ඉතින් මේ පෝස්ට් ඔෆිස් එකෙන් ඩෙලිවර් කරනකොට හරියට වෙලාවට මේ ඒගොල්ලෝ ඒක හම්බෙනවා මට. එවනවා. හරිද? ඉතින් මේ කොහොම හරි මේ මම මේ වත්තලට ආවට පස්සේ බබාට මේ ඒත් මම මෙහෙට නෙමෙයි ඕඩර් කරේ ගොඩක් ඒවා මගේ ගෙදර ඇඩ්‍රස් එකට තමයි ඕඩර් කරේ. ඊට පස්සේ මේ කොහොම හරි එයාලා මේ දැන් මම මෙහෙන් ඕඩර් කරාට මට එහෙටනේ යන්නේ. එතකොට ඒක මට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම කොහොම හරි මේ බබාගේ කොට් එකට කොට් මොබයිල් එකක් ඕඩර් කරා. මේ තියෙන ලස්සන වෙන මෙහෙම උඩට පීර ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ මෙහෙම ලස්සනට මෙහෙම අපේ හැඩයට මෙහෙම ගන්න පුළුවන්. වව් හරි ලස්සනයි නේ. බලන්න දෙකේ වෙනස වඩ පේනවද ඔයාලට? මේ ලස්සනයි නේ. හොඳයි ඒකත්. මේ ඉතින් ඊට පස්සේ කොහොම හරි මම මෙහෙට ඕඩර් කරපු එක මට ආවේ නෑ. බබා හම්බුණාට පස්සේ තමයි ආවේ. එහෙනම් මම හිතන්නේ මාස 4-5කට වඩා ගියා. ඊපස්සේ මම කෝල් කර හැවුවම මේ කුරි මේ පෝස්ට් ඔෆිස් එකෙන් ආවද කියලා මේ ආවනම් බෙදනවා තාම ඇවිත් නෑ අරකද මේකද රටේ නැති දේවල් කිව්වා. ඊට පස්සේ මම හිතාගත්තා ඕඩර් කරන්න නැහැ ආයෙමත් කියලා. ඊට පස්සේ ඉතින් මේ කට්ටිය පහුගිය දවස්වල වයිරල් ගියා ෂේන් එකෙන් ඕඩර් කරන්න කියලා. ඒකෙත් ලොකු ටැක්ස් එකක් වදින නිසා මේ තියෙන රෙදි අයන් කරනකොට මේ රෙදි පිච්චෙන්නේ නැති වෙන ඒකට උඩින් දාන එකක් කියලා තිබ්බේ. හොඳයි කියලා තිබ්බා මේ පොඩක් බලමු. ඊට පස්සේ කොහොම හරි ඉතින් මේක හැබැයි පොඩි මේක නිකන් තංගුස් එකක් වගේ තියෙන අනේ වන්ද මේක පිච්චෙයිද මේක පිච්චෙයිද කියලා දන්නේ නැහැ මට හිතා ගන්න අමාරුයි. බලමු මේක දාලා අයන් කරලා මම කියන්නම් කොහොමද කියලා. අයන් වෙනවද මේක පිච්චෙනවද කොහොමද කියලා. තව දෙකයි තියෙන්නේ. මේකත් මේ බබාට සපත්තු දෙකක්. මේක සපත්තු දෙකක් වගේ නෙවෙයි. මේක මේස් එකක්. මං හිතුවේ සපත්තු දෙකක් කියලා. චූටි මේස් එකක් මේ. හැබැයි ලස්සනයි ඒක. හරිම කියුට්. මේ හරිම ලස්සනයි කියුට් අනේ ඒක. හැබැයි මං හිතුවේ සපත්තු දෙකක් කියලා. හැබැයි හොඳයි ඉතින් අවුලක් නැහැ. මේක තමයි අන්තිම එක. මේක ඇවිල්ලා natural eyelashes. මේ තියෙන්නේ අපේ ඇහැට අලවනකොට මේ තියෙන්නේ මේ ඇහි මේ කොනට අලවන කොටස. ඒ කියන්නේ අපේ මේ හරිය lashes ගොඩ නැහැනේ. අපේ මෙහිට වෙනනේ ගොඩ තියෙන්නේ. ඒ වගේම තමයි මේක හදලා තියෙන්නේ. මේ හරිය චූටියට පොඩි චුට්ටක් තියෙන වොලියුම් එක මෙහිට යන ගොඩක් තියෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. පේනවද? ඉතින් මෙච්චරයි මගේ item 10 මම පෙන්නුවා. මේ ඊට පස්සේ ඉතින් කොහොම හරි මම ෂේන් එකකිනුත් ඕඩර් කරේ නෑ ටැක්ස් එකක් යන නිසා අපරාධي කියලා හිතුවා. ඊට පස්සේ තෙමු ඇප් එක ඩවුන්ලෝඩ් කරලා මම බල හිටියා ගොඩාක් ඕඩර් කරනවද කොහොමද කියලා. ඊට පස්සේ කොහොම හරි මේ ගොඩ කට්ටියගේ මම YouTube එකේ TikTok එකේ වීඩියෝස් ගොඩ බැලුවා. බලලා තමයි ඕඩර් කරන්න හිතුවේ. ඊට පස්සේ කොහොම හරි මම මේ ඒ කියන්නේ මම සාමාන්‍ය AliExpress එකෙන් උනත් ඕඩර් කරනකොට ඔන්ලයින් එහෙම ඕඩර් කරන්න බලනකොට මම කරන්නේ අර වැඩි අපේ මේ යූස් කරන්නේ නැති මොකක් හරි මේ account එකකට තමයි සල්ලි දාලා ඒක මේ app එකෙන් pay කරන්නේ. ඊට පස්සේ මම මේ සාමාන්‍ය එහෙම කර හිටියා. කොහොම හරි මම දැන් කාට් එකට දාගෙන item ටිකක් select කරලා ඉවර වෙලා ඒ account එකට සල්ලිත් දාලා ඔක්කොම කරලා pay කරන්න යනකොට card එක expire කියලා දැක්කා. ඊට පස්සේ ඉතින් මට ටික දවසක් ගියා ආයේ බැංක් එකට ගිහිල්ලා card එක හදාගන්න. ඊට පස්සේ තමයි මම මේ order කරේ. මම හරියටම මාර්තු 3 වෙනිදා තමයි order කරේ. ඊට පස්සේ දවස් 6ක් 7ක් වගේ යනවා කියලා කිව්වා. ඊට පස්සේ මම මේ බැලුවා ඉතින් දවස් 6ක් 7ක් එන්නේ ගොඩක් වීඩියෝස් වල දාලා තිබ්බා 6ක් 7ක් ඔය වගේ එනවා කියලා.
ඔඩර් එකක් එන්නේ එච්චර දවස් යනවා කියලා. ඊට පස්සේ ඉතින් බල හිටියේ දැන් දවස් 6කින් ආවද 7කින් ආවත් ඒත් නැහැ. ඊට පස්සේ මම චුට්ටක් බය වුණා. මම බලනකොට වෙලාවට මම දාපු එක මට එන්නේ නැති වෙයිද කියලා. ඒත් ඉතින් ගොඩක් අයගේ වීඩියෝස් බැලුවම හැමෝටම ඇවිල්ලා තිබ්බ පාරක් වෙලා. හරි ඊට පස්සේ මම කොහොම හරි එක වීඩියෝ එක දැක්ක දවස් 10ක් ගියා කියලා. යාට ෆස්ට් ඕඩර් එක එන්න. ඊට පස්සේ මේ මං හිතුවා එහෙනම් දවස් 10කින් ඒත් දන්නේ නැහැ කියලා. අදට තමයි හරියටම දවස් 10. හැබැයි අද පෝය. ඊට පස්සේ මං හිතුවා අදත් එන එකක් නැති වෙයි කියලා. ඇප් එකටත් මං ගිහලා ට්‍රැක් කරලා බැලුවා. ඒකේ පෙන්නන්නේ ඩිලිවරි සර්විස් එකට කොරියර් සර්විස් එකට බාර දුන්නා කියලා තමයි. හැබැයි මට සාමාන්‍යයෙන් මම දැක්ක වීඩියෝස් වල දාලා තිනවා යාලා අද ඩිලිවර් කරනවා කියලා මැසේජ් එකක් දානවා. අන්න එහෙම කතාවක්. හැබැයි මට මැසේජ් එකක් ආවෙත් නැහැ. මම මේල් වලට ගිහලා මේල් චෙක් කරා. මේල් එකෙත් නැහැ. මම හිතුවා මේ අද ඩිලිවර් කරන එකක් නැහැ කියලා. හැබැයි එකපාරට මට අද කෝල් කරලා කිව්වා මේ පාර ගාව ඉන්නේ මේ පැකේජ් එකක් තියෙනවා එහෙම කියලා. ඉතින් අද පොය වුණත් එයාලා අද ඩිලිවර් කරා. එතකොට මට මේ ඕඩර් එක එන්න හරියටම දවස් 10ක් ගියා. මට ඕඩර් එක දානකොට රුපියල් 3000 ගාණක්ද කොහෙද පෙන්නුවා. 3000 ගාණට වඩා දාන්න ඕන කියලා ඕඩර් එක පේස්ට් කරන්න නම් මම කොහොම හරි ඩොලර් 14යි ගානක් ඕඩර් කරා. 14යි ගානක ඕඩර් කරා. මම ඉතින් ලංකා මුදලින් රුපියල් 4000 ගානක් වගේ වෙනවා. මම ඉතින් ඒ කියන්නේ ලොකු ගණන් වල ඒවා නෙමෙයි මුල්ම ඕඩර් එක නිසා ඕඩර් කරේ පොඩි ගණන් වල ඒවා. ඉතින් මම අයිටම්ස් 10ක් තමයි 4000 ගානට ඕඩර් කරේ. හොඳයි ඔක්කොම හොඳයි කියලා හිතනවා. මට හොඳයි මෙන්න මේක තමයි මේ මට හරි ගියේ නැත්තේ. මේක ෆෝම් ෂීට් නිසා. අනිත් ඒවා ඔක්කොම හොඳයි. දැන් ඉතින් බය නැහැ. දැන් දිගටම තෙමු එකෙන් ඕඩර් කරනවා. ඉතින් ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් තෙමු එකෙන් ඕඩර් කරන විදිය ගැන හරි නැත්නම් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම රිප්ලයි කරන්නම් දන්න විදිහට. එහෙනම් ඉතින් ඔයාලත් මේ තෙමු එකෙන් ඕඩර් කරේ නැත්නම් ඕඩර් කරලා බලන්න. හොඳයි. අනිවාර්යෙන් ඕඩර්ස් එනවා. දැන් ඒ කියන්නේ ආවනේ නිසා බය නැහැ ඕඩර්ස් එනවා. අර මං කිව්වා වගේ ඔයාලගේ ඕඩර්ස් දානකොට ගොඩක් සල්ලි තියෙන account numbers දානවා නම් ඕඩර් එක දාලා account numbers ඒ ඔක්කොම එතනින් remove කරන්න. එහෙම නැත්නම් අර extra account එකකට සල්ලි දාලා ඒකෙන් ඕඩර් එක දාලා එහෙම තියන්න. ඒතර ප්‍රශ්නයක් නැහැ. අපි සල්ලි කැපෙයි එහෙම මොන හරි කියන්නේ සමහරක් අය දාලා තිබ්බලු මේ ඒ කියන්නේ account numbers දැම්මට පස්සේ දවස ගානේ සල්ලි කැපෙනවා account එකෙන් කියලා. ඉතින් අර ඒ වගේ මොන හරි ප්‍රශ්න වුණොත් එහෙම බය වගේ නම් අපි අර විදියට කරමු. එහෙනම් ගිහින් යන්න. අලුත් වීඩියෝ එකකින් ආයෙ ඔයාලත් එක්ක එකතු වෙනකම් පරිස්සමින් ඉන්න. බයි බයි.